මේ දවස්වල හිරේ යන්නේ සෙට් එකක්. ඔයා කොහොම ආතල් එකේ ෆන් එකේ ජීවත් වුණත් කමක් නෑ. අර ඔයාලගෙන් වෙන්න ඕනි යුතුයකම් ටිකවත් අඩුම තරම ඉෂ්ට වෙනවනේ. ඔය ෆෝන් එක තියාගෙන ඕක ඉස්සරහ ඉඳගෙන ඉන්න එපා. වහින වෙලාවක හෙනවත් ගහලා යයි. ඔයාට අනාගතයේ දවසක යම්කිසි කර්මයක් ගෙවන්න තියෙනවා නම් ඒක ගෙවන්න ඕනි. මට ඒ පවට කරගහන්න බෑ. ඊට වඩා හොඳයි මම මේ ටියුෂන් එක නවත්තනවා. හරි. උවමනාවක් තියෙන මේ හැමදේම නේ කියන්නේ. Tamanට මේක ඕන, Tamanට මේක අවශ්‍යයි. ඉතින් හැමදාම ගුරුවරුන්ටත් බණ කියනවා වගේ මේක හැමදාම පුතේ කියන්න බෑ. හරි? මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා කොහොම ආතල් එකේ ෆන් එකේ ජීවත් වුණත් කමක් නෑ. අර ඔයාලගෙන් වෙන්න ඕනි යුතුයකම් ටිකවත් අඩුම තරම ඉෂ්ට වෙනවනේ. දෙයක් කරන්න කියපුවාම, හරි අභ්‍යාසයක් කරන්න කියපුවාම ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ හරියටම 100%ක් උත්තර ගන්න කියලා නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ මොකද්ද? මේක හරියන්න හරි වරදින්න හරි කරපල්ලා, කරලා එවපල්ලා. හරි? එහෙම නොවුනාම ඒක ඔයාලා කොහොම හිතා ඉන්නවද දන්නේ. ඒ කියන්නේ ඔයාලගේ දෙමව්පියන්ට ඕක දැනෙන්නේ නැහැ. හරි? එහෙනම් ඒක කිසි අවුලක් නැහැ. ඒක හිතන්නේ දෙමව්පියන්ටත් ගානක් නැහැ කියලා. හරි? ඒ කියන්නේ දෙමව්පියෝ හිතනවා මේ මුන් පන්තියට දාන වෙනුවට පන්තියට දානවා, ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි. හරි? දෙමව්පියෝ කිසි මහන්සියක් වෙන්නේ නැහැ. නිකන් ඕපපාතිකව සල්ලි හම්බ වෙනවා. හරි? ඒකයි හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. අර මේ දවස්වල හිරේ යන්නේ සෙට් එකක්. ඒ වගේ වංචා කරලා අනම්මනම් කරලා ගෙවල් වල වුන් සල්ලි හොයනවා නම් ඒ සල්ලි උඹලා ඕනිද නාස්ති කරපල්ලා. හරි? ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නැත්තම් ඉතින් බොරුවට ඔය ඔන්ලයින් ක්ලාස් වලට සල්ලි දාලි වරලා ඔය ෆෝන් එක තියාගෙන ඕක ඉස්සරහ ඉඳගෙන ඉන්න එපා. වහින වෙලාවක හෙනවත් ගහලා යයි. ඒ හින්දා ඉතින් හරි ආදරෙන් කියන්නේ මේ හැමදාම එකම කාරණාව කියන්න බෑ. ඔයාලා ඔන්ලයින් ක්ලාස් එනවනම් පුතේ, ඒ කියන්නේ ඔයාලට උවමනාවක් ඇතුව මම මේ දේ කරගන්නවා කියලා හිතාගෙන ඔයාලා ඔන්ලයින් ක්ලාස් වලට යන්න. හරිද? මොකද ඔන්ලයින් ක්ලාස් වලින් කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණය ෆිසිකල් ක්ලාස් එකකට ගිහින් කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මොකද ඔන්ලයින් ක්ලාස් එක ඔයාලට තියෙන මහන්සියට වඩා ෆිසිකල් ක්ලාස් එක ඔයාලට තියෙන මහන්සිය වැඩි. ඉතින් ෆිසිකල් ක්ලාස් එක නම් මම දන්නවා වැඩ නොකරවන්නේ උන්ගේ කොහොමද වැඩ කරවන්නේ කියන එක. හැබැයි කරුමයක් කියලා කියන්නේ පුතේ ඔන්ලයින් ක්ලාස් එකේ මම දෙමව්පියන්ට කතා කරනවා. හරි? දෙමාපිය රැස්වීම ගන්නවා. මේ මොන දේ කරත් ඉතින් ඔයාව යහමකට ගන්න බැයි නම් ඔයා ගන්න බෑම තමයි කියන්නේ. ඔයාට අනාගතයේ දවසක යම්කිසි කර්මයක් ගෙවන්න තියෙනවා නම් ඒක ගෙවන්න ඕනි. කොහොම නෙවෙයි අපි ඔළුවෙන් හිටගත්තත් ඒක වළක්වන්න බෑ. හරි? ඒක මම විශ්වාස කරන එක දෙයක්. ඉතින් කොච්චර කියලා ගොඩද ගන්න බැයි නම් ඒක පුතේ උඹලගේ කරුණේ. හරිද? සමහර දරුවෝ ක්ලාස් එකට යනකොට ගණන් වලට ලකුණු 10 15 ගත්තේ උන් හිටියා. හරි? සමහරව හිටියා එක ඉලක්කමක් ගත්තේ උන් හිටියා. හැබැයි උන් එක ඉලක්කමක් ගත්තේ උන් ඉලක්කම් දෙකකට අරන්. හරි? 10 20 30 ගත්තේ උන් ලකුණු 60 70 80ට අරන්. මොකද මේ මගේ පන්ති වල ළමයි 100ක් 200ක් ඉන්නව නෙවෙයි ඉතින්. ඒ පන්ති වලට එන්නේ ඇත්තටම ගණන් ඉගෙන ගන්න උවමනා ගණන් බැරි එහෙම ළමයි ටිකක් එන්නේ. හරිද? ඒතර උඹලා මහා ලොකු මිනිස්සුන්ගේ දරුවෝ නෙවෙයි. හරි? උඹලා මහා ලොකු මිනිස්සුන්ගේ දරුවෝ නම් මේ ළමයි පොඩි ප්‍රමාණයක් ඉන්න මගේ වගේ පන්තියකට එන්නෙත් නැහැ. හරි? එහෙනම් ඔය ලංකාවේ ප්‍රසිද්ධ ලොකු පන්ති වලට තමයි යන්නේ. ඉතින් කියන්න තියෙන්නේ අන්තිම දවස මේ විදිහට කියනවා වැඩ කරපල්ලා කියලා. නැත්තම් පුතේ ඊළඟ දවසේ ඉඳලා උඹලා පන්ති ගාස්තු ගෙව්වා. මම ගෲප් එකෙන් අයින් කරලා අයි ලින්ක් එක දාන්නේ නැහැ. එදාට අදාළ වැඩ ටික එව්වේ නැත්තම්. මේක හැමෝම හොඳට මතක තියාගන්න. මේක අන්තිම ඔයාලට කියන කතාව. හරි? පන්තිය ළමයි නැතුනොත් ඒ ටයිම් එකේ මම නිදා ගන්නවා ඒ පැය දෙක. නැතුව වැඩක් කරගන්න නැති එවුන් වෙනුවෙන් පුතේ මට ණයකාරයෙක් වෙන්න බෑ. ඒ කියන්නේ උඹලගේ දෙමව්පියන්ගේ සල්ලි අරන් මට ඒ පවට කරගහන්න බෑ. ඊට වඩා හොඳයි මම මේ ටියුෂන් එක නවත්තනවා. හරි? ඒ කියන්නේ මොකක් හරි පන්තියක ළමයි වැඩ කරන්නේ නැත්තම් උන්ගේ එක ළමයටත් වඩා අඩු වුණොත් මම තනියම ගන්නන්නේ නෑනේ. ඉතින් එකෙක් හරි ඉතුරුනොත් වැඩ කරන්නේ උන්ට කරනවා.